ඉතින් කට්ටියට මේ අද මෙහෙට සර්බියාවට ඉස්සෙල්ලාම ස්නෝ කරන දවස් ඉතින් අපි වීඩියෝ කරන්න හිතුණා කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කියලා ඔයාලට පෙන්නන්න. මේ මගේ පළවෙනි ස්නෝ ෆෝල් එක එක්ස්පීරියන්ස් එක. ඉතින් වැඩ කරන ගමන් පොඩ්ඩක් එළියට ආවා. මාර හැපි පළවෙනි පාර. හැබැයි ඉතින් පොඩ්ඩක් මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න වචන නැහැ අතට. මාර සතුටුයි මේ එක්ස්පීරියන්ස් එක මට ගන්න හම්බුනේ. මේ මම වැඩ කරන තැන මේ අපේ රෙස්ටෝරන්ට් එක ගාව එතන ඉස්සරහා ඉඳන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වෙලාවේ ගොඩක් හිම වැටුණා. මොකද අපේ ටවුන් ඒරියා එකට ගොඩක් සාමාන්‍ය හිම වැටෙන්නේ නැහැ. මොකද රස්නේ නිසා. රස්නේ වත් එක ඉතින් හිම වැටෙන එක ටිකක් අඩු. ඒ වුණාට ඉතින් මේ සැරේට ටිකක් සැරට වැටුණා. මොකද දැන් අපි ගෙදර තින්නේ මම නැවතිලා ඉන්න ගෙදර තින්නේ ගොඩක් ඇතුලේ. ඉතින් ගමක නිසා මේ ඒ පැත්තට ඊට වැඩිය ගොඩක් වැටෙනවා. ටවුන් ඒරියා එකට ටිකක් අඩුවෙන් වැටෙන. නමුත් මේ සැරේ ගොඩක් වැටුණා. මේ ඉතින් එදා රෑ කොහොම හරි මට ඉතින් ස්නෝ ෆෝල් එක පළවෙනි ස්නෝ ෆෝල් එකම ගොඩක් සැරට වැටුණු නිසා ට්‍රාන්ස්පෝර්ට් පවා නැති වුණා. ඇත්තටම මොකද මේ බස් වලට යන්න විදියක් තිබුණේ නැහැ. මට යන්න වුණේ ටැක්සි එක. ටැක්සි දාලා තමයි. මොකද මේ බස් නැති නිසා ටැක්සි වුණත් මේ ගියේ නැහැ ගොඩක්. කියන්නේ ටැක්සි වල පවා යන්න බැරි දැන් තිබුණා ගොඩක්. සමහර තැන් මම දන්නෙත් නැති පාරවල් වලින් තමයි ගියෙත්. මම නැවතිලා ඉන්න තැනට ඉතින් උදේ නැගලා බලද්දි වෙන්න මේ විදිය තමයි. ඊට පස්සේ පහුවෙන්දා හිතා ගන්න බෑ. කලින් තිබුණ විදිය නෙමෙයි, සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණේ. ඊට පහුවෙන්දා ඇත්තට මේ දවස් ටිකම ගොඩක් හිම වැටුණා. හිම වැටලා මේ අපි පයින් තමයි ගියෙත්. ඇත්තටම මේ අපි වැඩට ගියෙත් පයින් සාමාන්‍ය කිලෝමීටර් 5ක් 6ක් විතර පයින් ගියා. මොකද බස් තියා එක වාහනයක්වත් වැඩ කරෙත් නැහැ ගොඩක්ම මේ හිම වැටුණු නිසා. ඉතින් ඒක නම් මාර කට්ටක්. හැබැයි කට්ට තමයි. නමුත් ඒක පොඩි ආතල් එකක් තියෙනවා ඇත්තටම. ඉතින් මේ මොකද අපේ රටවල හිම නැති නිසා ඒක අපිට වෙනස් අත්දැකීමක් වුණා. විශේෂයෙන් මට වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් ඒක ඉතින් වෙනස් විදියට දකින්න ඕන. මම කියන්නේ ඒක කට්ටක් විදියට දකින්න නැතුව වෙනස් විදියට දකින්න පුරුදු වෙන්න ඕන කියලා තමයි මම නම් හිතන්නේ. එහෙනම් ඉතින් මේ ටිකේ මේ වින්ටර් එකේ පටන් ගත්ත විතරයි. ස්නෝ ෆෝල් එකත් පටන් ගත්ත විතරයි මං හිතන්නේ. ඉතින් අපි ආයිත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. ඉස්සරහට වලට හොඳ වීඩියෝස් ටිකක් ගේන්න මට පුළුවන් වෙයි. එහෙනම් ඉතින් කට්ටියටම ජය වෙන්න ඕන. ගිහිල්ලා එන්න. මතකතුව subscribe කරලා තියාගන්න. ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. හැමෝටම ජය වේවා.